ඔයාත් දැනගෙන හිටියද ඔයා කතා කරනකොට මෙන්න මේ වගේ දේවල් කියනවද? නැත්නම් මෙන්න මේ වගේ දේවල් අහනවද? එහෙනම් මේවා දැන්ම නතර කරමු. ඒ මොනවද බලමුද? පළවෙනි එක. ඔයාගේ ෆයිනෑන්ස් තත්ත්වය, ඔයාට හම්බ වෙන සැලරි එක, ඔයාගේ බැංක්ස් account's ගැන, සේවිංග්ස් account's ගැන, ඔයාට තියෙන property ගැන ඔයා කාටවත් විස්තර කරගෙන යන්න එපා. සහ තව කෙනෙක්ගෙන් අහන්න යන්නත් එපා. අංක 2. ඔයාගේ තියෙන future goals, future ambitions සහ තමන් ඉස්සරහට කරන්න හිතන දේවල්, plans සම්බන්ධව කාටවත් කියන්න යන්න එපා. සහ තව කෙනෙක්ගෙන් අහන්නත් එපා. හොඳම දේ තමයි ඒ වගේ දේවල් සිදු වුණාට පස්සේ කියන එක. අංක 3. ඔක ලයිෆ් ස්ටයිල් එක විස්තර කරගෙන යන්න එපා. ඔයා කොහොමද ඉන්නේ, කොහෙද යන්නේ, මොනවද කන්නේ, බොන්නේ, පාවිච්චි කරන්නේ, මොනවද කියන දේවල් කාටවත් කියන්න යන්න එපා. සහ තව කෙනෙක්ගෙන් අහන්න යන්නත් එපා. අංක 4. ඔයාගේ මේක තමයි ගොඩක්ම වැදගත් දේ. ඔයාගේ රිලේෂන්ෂිප් එක සම්බන්ධව සම්බන්ධතා affairs ගැන ඔයා විස්තර කරගෙන යන්න එපා කාටවත්. සහ ඔයාගේ පාර්ට්නර් ගැන, එයාගේ තියෙන දුර්වලතා ගැන, එක එක දේවල් ගැන කාටවත් කියන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාගේ රිලේෂන්ෂිප් එක උනා බ්‍රේක් ඩවුන් වෙන්න පුළුවන් chance එක වැඩි. ඒ නිසා ඒවා කෙනෙක්ගෙන් අහන්නත් එපා, ගොඩක් වෙලාවට කියන්න යන්නත් එපා. පස්වෙනි එක. ඔයාට තියෙන ප්‍රොබ්ලම්ස්, ඔයාගේ මේ පෞද්ගලික ප්‍රශ්න, ඒ වගේ දේවල් තව කෙනෙක්ට විස්තර කරගෙන යන්න එපා. ඒකෙන් ඔයා හිතනවා අනේ මේක කිව්වට පස්සේ හොඳයි නේ කියලා. නමුත් එයාලා ඔයාගෙන හිතන විදිය සහ එයාලා හිතන්නේ ඔයාගේ හිතන විදිය වෙනස් වෙනවා. ඔයාගේ පර්සනැලිටි එකට ඒක හොඳ නැහැ. එයාලා හැමතිස්සෙම ඔයා දුර්වල කෙනෙක් විදියට දකින්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ප්‍රශ්න තියෙන කම්කටොළු ගැන කියවගෙන යන්න එපා. අංක 5. ඔයාගේ වීක්නස්, ඔයාගේ තියෙන දුර්වලතාවයන් ඒව ගැන කාටවත් විස්තර කරගෙන යන්න එපා. සහ තව කෙනෙක්ගෙන් අහන්න යන්නත් එපා. මොකද එහෙම වුණාට පස්සේ වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාගේ පර්සනැලිටි එක ඩවුන් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ඒව හදා ගන්න try කරන්න. ඒක තව කට්ටිය කියලා ඔයාගේ පර්සනැලිටි එක ඩවුන් කරගන්න යන්න එපා. මේක තමයි වැදගත්ම අංක 7. ඔයා පුළුවන් තරම් නිශ්ශබ්ද වෙන්න බලන්න සහ තව කෙනෙක්ට සවන් දෙන්න බලන්න. ගොඩක් වෙලාවට ප්‍රශ්න වලට ඉවසීම සහ නිහඬියාව උත්තර දෙනවා කියලා මම අහලා තියෙනවා. ඒ නිසා නිහතමානීව ඉස්සරහට යන්න. ගොඩක් ඔයාගේ achievements ඔයා විස්තර කරන්න යන්නේ නැතුව ඒවා ළඟා කරගත්තට පස්සේ ඒවා කාටවත් දැනෙන්න දෙන්න. ඒ නිසා අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම ජය.